එකමත් එක කලෙක ගැඹුරු වනාන්තරයක රෝසි නම් වූ කුඩා හාවෙක් වාසය කළාය. සෑම දිනකම රෝසි කලාව පුරා ඇවිදිමින් රසවත් එළවලු එකතු කර ගනිමින් කෑමද සොයමින් උඩ පනිමින් සිටියාය. එක දවසක් රෝසි ඉස්ම සහිත කැරට් ගෙඩියක් කමින් සිටින විට ඇයට ළඟම තැනකින් සරසර ශබ්දයක් ඇසුණාය. රෝසිට මහත් දයානුකම්පාවක් දෙනී ෆ්‍රෙඩීට අවස්ථාවක් දීමට තීරණය කළාය. එදා පටන් රෝසි සහ ෆ්‍රෙඩී හොඳම මිතුරන් බවට පත් වූහ. ඔවුන් එකට වනාන්තරය ගවේෂණය කරමින් ගස් අතරේ හැංගිමුත්තන් සෙල්ලම් කළහ. ඔවුන්ගේ මිත්‍රත්වය වනාන්තරයට සතුටක් ගෙන දුන්නේ වෙනත් සතුන් දුටුවේ විවිධ විශේෂයන්ට පවා මිතුරන් විය හැකි ආකාරයයි. එක් දිනක් ඔවුන් ගවේෂණය කරමින් සිටින විට දැලක පෙටලී සිටි කුරුල්ලෙක් ඔවුන්ට හමු විය. පෙටලී තිබූ දැලකින් කුරුල්ලා නිදහස් කිරීමට රෝසි සහ ෆ්‍රෙඩී එක්ව කටයුතු කළහ. රෝසි සහ ෆ්‍රෙඩීගේ නිර්භීත ක්‍රියාව ගැන කතාව ඉක්මනින්ම පැතිර ගියේ. මිත්‍රත්වයට සීමාමායිම් නොමැති බවත්, ඔවුන්ට එක්ව ලෝකය යහපත් තැනක් කළ හැකි බවත් ඔවුන් වනාන්තරයට පෙන්නුවා.